සමහර ළමයි ඉන්නවා ගොඩක් කතා කරනවා ළමයි පිරිමි ළමයි ගෑනු ළමයි දෙගොල්ලන්ගේම ඉන්නවා හැම ළමයෙක්ම නෙමෙයි සමහර ළමයි ඉන්නවා එක දිගටම කතා කරනවා ඒ කියන්නේ කොහේ ගියත් පුතේ හරි කියන්නේ අපි දුකෝ ස්නයිපර් එකක් මෙහෙම තියාගෙන ඉන්නවා කතා කරන්න එපා කියලා ඒත් කතා කරනවා ඒ කියන්නේ සමහර ලාට ඒක මානසික ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් මේ ඒකට හේතුව තමයි ගෙවල් වල ටිකක් අර වැඩිපුර ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්නවා. එයාලට මේ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් නැහැනේ. ඒ කතා කර කර ඉන්නේ එයාට ගෙදර කතා කරන්න කෙනෙක් නැති නිසා. දැන් යාළුවෝ ඉන්නවනේ. දැන් ওই වසර පුතේ යාළුවෝ ඉන්නවා. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සෙත් පුතේ කාලයක් යනකම් යාළුවෝ ඉන්නවා. සමහරු නම් ඉතින් ඒක කන්ටිනියු කරන් යනවා ගොඩක් හොඳට. ඒ සමහරුන්ට මැරි කරාට පස්සේ ඒ ගෙවල් වල තියෙන වැඩයි, දරුවෝන්ගේ වැඩයි, එයාගේ වෘත්තීය වැඩයි එක්ක යාළුවෝ මග ඇරෙනවා. යාළුවෝ මග ඇරුණාට පස්සේ යම් වයසකට ආවට පස්සේ යාළුවෝ නැති වෙනවා. එතකොට එයාට ප්‍රශ්නයක් ආවම කතා කරන්න කෙනෙක් නැති වෙනවා. ගොඩාක් මේ මිනිස්සු ටෙන්ෂන් වෙලා ඉන්න පුතේ. ඒගොල්ලන්ට කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා ගෙදර දිව්‍ය ලෝකයක් කරගන්න උත්සාහ කරන හැමතිස්සෙම. මිනිස්සෙක් වුණාම පුතේ කතා කරන්න කෙනෙක් ඉන්න ඕන ගෙදර. කවදද ඕගොල්ලෝ විශේෂයෙන්ම මැරි කරාට පස්සේ ගෙදර පුළුවන් තරම් දිව්‍ය ලෝකයක් කරගන්න නැත්නම් එළිය අපායක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ගෙදර දිව්‍ය ලෝකයක් කරගන්න. ඒතකොට ගෙදර යන්න හිතනවා හැමතිස්සෙම. වයිෆ් එක ප්‍රශ්න ඇති කරගන්න නැතුව, ගෙදර පොඩි උන් එක ප්‍රශ්න ඇති කරගන්න නැතුව, ගෙදර නිකන් දිව්‍ය ලෝකයක් කරගන්න හොඳම යාළුවා ඔයාගේ වයිෆ් හරි, ගෑල්ලා මෙන්න හස්බන්ඩ් හරි, එයා හොඳම යාළුවා කරගන්න. හරි? එයා හොඳම යාළුවා කරගෙන ගෙදර යන්න හැමතිස්සෙම. ගෙදර දිව්‍ය ලෝකයක් කරගත්තම තමයි ගෙදර යන්නේ ඉතින්. ඔයා ගෙදර අපායක් කරගත්තොත් ඉතින් ඔයාට ඊට පස්සේ වෙන්නේ පුතේ දේවල් කියන්න කෙනෙක් නැති වෙනව කවදා හරි. ඒතර ඔයාට කවදාවත් තනි වෙන්නේ නැතුව කතා කරන්න කෙනෙක් ඉන්නවා. තේරෙනවද කියන්නේ? හරි. ඔය හැමතිස්සෙම කතා කරන උන් ටාගට් කරන් මම මේ කිව්වේ. කවදා හරි ඕක වෙනවා. හරි? Yeah.